හායි යාළුවනේ ඔයගොල්ලෝ හැමෝම ටේස්ටි බයි බාගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ පහසුවෙන් වගේම අඩු අමුද්‍රව්‍ය වලින් හදාගන්න පුළුවන් රසවත් කෑමක් පිළිබඳ. මුලින්ම අපිට මේකට පාන් පිටි අවශ්‍ය වෙනවා. අද මම මෙතන පාන් පිටි අඬු කෝප්ප එකක් අරගෙන තියෙනවා. මුලින්ම අපි ඒ ටික භාජනයකට දාගෙන ඒකට ලුණු හැඳි 8න් 1 වගේ ප්‍රමාණයක් දාගන්නවා. මෙතනදී කියන්න ඕනේ ඔයාලා පාන් පිටි ප්‍රමාණය වැඩි කරගන්නවා නම් ඒ රස අනුව ලුණු එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. හොඳින් මිශ්‍ර වුණාට පස්සේ වතුර දාලා අපි මේක හොඳට ඩෝ එකක් වගේ අනා ගන්න ඕනේ. මම මෙතනදී අරගෙන තියෙන්නේ සීතල වතුර. වතුර ටික ටික දාගෙන අපි මේක හදා ගන්න ඕනේ. එකපාරම වතුර ගොඩක් දාගෙන අනා ගන්න යන්න එපා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත ඩෝ එක. ඊට පස්සේ අපි මේක විනාඩි 2ක් වගේ හොඳට නීඩ් කරගන්න ඕනේ. දැන් තුනී කරන්න පුළුවන් තැටියක් අරගෙන පාන් පිටි හෝ තෙල් ගාගෙන අර ඩෝ එක තියලා හොඳට තුනී කරගන්න ඕන. මතක ඇතුව යටට පාන් පිටි හරි තෙල් හරි ගාන්න. මොකද නැත්තම් අපිට මේක ගලව ගන්න බැරි වෙනවා. ඉතින් මම කොටස් දෙකකට වෙන් කරගෙන තමයි අද හදාගන්නේ. ඉතින් මේ තියෙන්නේ මම හොඳින් තුනී කරගත්තේ. එක ඉතින් දැන් අපිට පුළුවන් මේ කොටස් වලට වෙන් කරගන්න. මම මේ පෙන්වන ආකාරයට කොටස් වලට වෙන් කරගන්න පුළුවන්. තුනී කරද්දි මතක් කරන්න ඕනි ගොඩක් ගන්නට තුනී කරන්නත් එපා. ගොඩක් තුනී වෙන්න තුනී කරගන්නත් එපා. සාමාන්‍ය මට්ටමක. 5 1 වගේ ඝනකමක් තියෙන විදිහට අපි මේක තුනී කරගන්න ඕනේ. මේ තියෙන්නේ මම දැන් කපාගත්ත කෑලි ටික. අපි දැන් යම් මේ කෑලි ටික බෙදගන්න. දැන් මගේ තෙල් එක රත් වෙලා තියෙන්නේ. අපි දැන් කෑලි ටික දාගමු. මේක බදිද්දි කියන්න ඕනි මේවා වැහෙන්නම තෙල් දාන්න ඕනේ නැහැ. තෙල් අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මේක ලා දුඹුරු පාට වෙනකන් වගේ බැඳගත්තම ඇති. ගොඩක් කළු කරගන්න එපා. එහෙම වුණොත් තිත්ත රස එනවා. මේ වගේ ප්‍රමාණයට බැඳගත්තම ඇති. අපි දැන් බාගමු. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත බැඳගත්ත ඔක්කොම කෑලි ටික. අපිට දැන් තියෙන්නේ සීනි පැණි එක හදාගන්න. මේ වගේ භාජනයකට මම අරගෙන තියෙනවා සීනි අඩු කෝප්ප එකක් සීනි. ඒ වගේම ඒකට අඩු කෝප්ප භාගයක් විතර වතුර දාගන්න ඕනි. ඊට පස්සේ මේක හොඳින් දිය වෙනකම් කවලම් කරගන්න ඕනි.
මේ මැහැඳි ගාන එකෙන් වෙන්නේ ඉක්මනට අපිට සීනි කැට් ටික දිය කරගන්න පුළුවන්. දැන් මගේ සීනි එක හොඳට දිය වෙලා තියෙන්නේ. මම මේ වෙලාවේ කලරින් බිංදු දෙකක් එකතු කරගන්නවා. කලරින් අත්‍යවශ්‍යම නැහැ. නමුත් මම අද තියෙන නිසා එකතු කරගන්නවා. ඔයාලට ඕනේ නම් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම වැනිලා තියෙනවා නම් වැනිලා එකතු කරගන්නත් පුළුවන්. දැන් මගේ පැන එක හොඳට උණු වෙලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේක හොඳට උණු වෙලා නූල් ඇදෙන පදමට ඇවිල්ලා තියෙනවා. නමුත් අපි මේ වගේ වෙලාවෙ බාගන්නේ නැහැ. නූල් ඇදෙන පදමට වඩා ටිකක් ඝන වෙන්න ඕන. ඒක තමයි අපේ පදම හරි. ඔයාලට පේනවා ඇති භාජනයේ වටේ සීනි මිදිලා වගේ තියෙනවා. අන්න ඒ පදම තමයි හරි. අපි දැන් චුට්ටක් තියලා බාගමු. දැන් මගේ සීනි පැණි එක හරි. දැන් මම අර කෑලි ටික එකතු කරගන්න. ඊට පස්සේ හොඳින් මිශ්‍ර කරගන්න. මේ තියෙන්නේ මම හදාගත්ත අපේ රසම රස සීනි මුරුක්කු ටික. මේ තියෙන්නේ අපි හදාගත්ත සීනි මුරුක්කු ටික විනාඩි 10කට පස්සේ ඔයාලට පේනවා ඇති. ඇත්තටම ගොඩක් රසවත්. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.